ත්‍රී විල් එක Y එකක් ඔරිජිනල් විදියට පාස් කරනවා නම් මොකෙන්ද පාස් කරන්න ඕනේ? මෙන්න මේ වගේ ආක් එකෙන්ද? එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ මිග් එකකින්ද? ඉතින් ඇත්තටම මේ වගේ Y එකක් ඔරිජිනල්ම පාස් කරන්න ඕනේ මිග් එකෙන්වත් ආක් එකෙන්වත් නෙමෙයි. මේකට ස්පොට් වෙල්ඩින් එකක් තමයි ගහන්න ඕනේ. ඉතින් ස්පොට් වෙල්ඩින් කියන්නේ මේක හිල් කරලා එතනට යකඩයකින් ඒ කියන්නේ මේ මිග් එකකින් හරි ආක් එකකින් හරි පුරවන එක නෙමෙයි. ඇත්තටම මේ ස්පොට් වෙල්ඩින් කියන්නේ මේ තහඩුවයි අනිත් තහඩුවයි දෙක එකට තියලා උණු කරලා අල්ලන එකක්. ඉතින් මේ තියෙන ඔරිජිනල්ම ස්පොට් එකක් ඔයාලට පේනවා ඇති. මේ තහඩුවට මුකුත් වෙන්නේ නැහැ මේ ස්පොට් එක ගැහුවා. මොකද ඒ තැන විතරයි උණු වෙන්නේ. ඒ කියන්නේ මේක මෙන්න මේ ඒ ස්පොට් වෙල්ඩින් එකේ තියෙන දත් දෙකෙන් ඒ තියෙන දැන් දෙක විතරයි උණු වෙන්නේ. මේ වටේ කොහෙවත් උණු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි ස්පොට් එකේ වටිනාකම. ඉතින් ස්පොට් එකක් ගැහුවට පස්සේ මේක දිරන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. මේ ඩොට් එක විතරයි මලකට අල්ලනවා නම් අල්ලන්නේ.